Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක ටිකක් වෙනස් vlog එකක්. අද අපි day out එකක් යනවා. ඊට කලින් අපි campus එකට ගිහින් ඉමු. මොකද අපිට අද වයිවා. ඉතින් වයිවා දවසට අපි කොහොමද බය වෙලා ඉන්නේ කියන එක තමයි ඔයාලට අද පෙන්වන්න යන්නේ. ඉතින් මේ අපේ campus එක. අපි දැන් යමු. කට්ටිය ඇවිල්ලාද බලන්න. කැම්පස් ජීවිතේ ඇත්තටම ඉවර වෙච්ච එක ගැන ගොඩක් දුකයි. ඉතින් කැම්පස් එක දාලා යන්න වෙනවා අපිට. ඉතින් අපි ආයෙ එන්නේ ඉතින් කවදා හරි අපේ ලෝගෝ අරන් යන්න තමයි. ඒක අරගෙන අපි ඉතින් අපේ කන්වර්සේෂන් එකට ලෑස්ති වෙන්න තමයි ආයෙ හම්බ වෙන්නේ. ඉතින් මගේ යාළුවෝ දෙන්නත් එහෙම තමයි. මේ යාළුවෝ දෙන්න මට අවුරුදු 4ට හම්බුණු හොඳම තෑග්ග. ඉතින් මන් ලැබපු හොඳම කාලේ තමයි මගේ කැම්පස් කාලේ. කැම්පස් ජීවිතය කියන්නේ ඇත්තටම හරිම ලස්සන කාලයක්. අපි ඉස්කෝලේ ගියපු කාලේ අපි හැමදාම මතක් කරන් සතුටු වෙනවා වගේ කැම්පස් ජීවිතේත් ඇත්තටම මතක් කරලා සතුටු වෙන්න පුළුවන් කාලයක්. Cheating. Why එක හැවා. හැවා? මොනවාද? හැවා. උත්තර දීගන්න බැරි. කුඹුරකට වඩා හොඳට හැවා. කොහමද අද වයිවේ? කොහමද ඉන්නවද වයිවේ? ඉමස. කොහමද වයිවේ? සතුටුයි මට. දුකයි. ආමේ මේ තමයි වයිවේ එක නම් හැවා. මේ අහන්නකො. 1 hour later. Hours later. 2,000 years later. ගානේ මේ දැන් kids section එකේ නවලන්න නැත්නම් section එකේ නම් අවුලන්නේ. ඉනිම ගල්ලම ඉන්න ඕනේ. හිටියකට බයිනවා නම් ඔයාට තියෙන එහෙමයි. අනිත් තුන් මන් දන්නේ පීනන්න පුළුවන්. හරිද කියලා. හරිද? පූල් එකට බැහැලා පෙඟිලා ඉනිම ගල්ලා උඩට ඉන්නයි තියෙන්නේ. ඉතද යන්නේ. මොකද? පැස්සේ. day in යන්නේ out day. ඇත්තටම කිව්වොත් මේ ඊයේ මට හිතුණා මේ පූල් එකේ දීති පොද වැස්සක් තිබුණා නම් හොඳයි කියලා. ඉතින් පොද වැස්ස නෙවෙයි දැන් මහ වැස්සක් තියෙන්නේ. මනේ මතේ දාගෙන බෑන්ගල් එක දාගෙන. කොටි දාගෙන. මුරුල්ලෝ ඉන්නේ ස්වභාව සෞන්දර්ය සංකේතවත් කරන්නේ. නේද? අම්මා හිතනවා අද අපිට එන අතලා ගන්න. Oh my god! Wow! නැති ඔම්ල කසාද බඳින්නේ. ඔම්ල කසාද බඳින්නේ. ඒක තමයි විමෝදි කැමතියි. ඒක නම් විමෝදි කැමතියි. විමෝදිගේ කන මේ. වතුරෙත් දෙන්න. මම ලස්සනයි කියලා මම දන්නවා. මම ලස්සනයි. ලස්සනයි. මම ලස්සනයි. ඔයාට මොකද දෙන්නේ? සුපිරි නැත්තම් හොඳයි. මම හිතනවා මට මේ day out එක ගොඩක් වටිනවා කියලා. ඔයාලගේ මේ ප්‍රධාන නිලිය අමතක කරන්න එපා ඉතින් නේද? ඔයාලගේ YouTube channel එකේ අයිතිකාරයා මම. මං ඉතින් මේ වැඩිය එන්නේ මාධ්‍යට. මාව කන්න හදනවනේ. ඒතරම් රසික. ඇත්තටම ඔබ කැමති කෙනෙක් නැත්තෙම නෑ. කවුද? මුල්වතාවට වාදයට කියන්නේ. එයාගේ නම
ඉතින් මං අද මෙතන හොටෙල් රිවිව් එකක් කරන්නේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. ඊට පස්සේ අපිට මේ පැකේජ් එක උනේ 3500යි. ඒකට අපිට pool access තියෙනවා. අපිට වෙනත් දේවල් කරන්න තිබුණා. එදා වහින හින්දා අපි අනිත් ඇක්ටිවිටීස් වලට ගියේ නැහැ. උදේ වරුවේම අපි බලන් හිටියා වැස්ස පායනකම්. ඊට පස්සේ හවස තමයි අපි pool එකටත් ගියේ. අපි කොහෙද ආවේ? Hi guys, welcome to our YouTube channel. Ada api girls day out එක මේ coach එකක් තියෙනවා. coach එකල යන්න යන්නේ. වහිනවා. ඔව්. Hi. ගම්පස් සමනේ. මං කරකැන්නද? මං යන විදියක් ගන්න. එන්න මං ඔයාලට හොටෙල් එකට පේනවා. එන්න මං ඔයාලට. මේ තමයි අපි ආපු මොකද? Royal Grand Paradise. පස්සේ ගමු. උනේ මට බඩගින්නේ. මට කියන්න දෙයක් තියෙනවා. ඇත්තටම මේගොල්ලෝ මේගොල්ලෝගේ ෆොටෝ ගහගත්තට මගේ ෆොටෝ ගහන්න කැටටානේ. ගහලා කැටට ඊට පස්සේ කියනවා ලස්සනයි කියලා. මාත් ඉතින් කොනා වගේ විශ්වාස කරනවා අන්තිමට බලද්දී හරි කැටයි අනේ ෆොටෝ. ඔව් මෙයාලගේ 2500කට දාගෙන මගේ ෆොටෝ පහක් වගේ ගහලා ලස්සනයි කියලා මාව රවට්ටනවා හැමතිස්සෙම කවුරු. ලන්ච් එකට අපිට කෑම ගොඩක් තිබුණා. ඇත්තටම මේ කෑම නම් රස නැහැ. ඒත් කියන්න ඕනේ අපිට කෑම ගොඩක් දුන්නා. ඒක ඇත්තටම පැකේජ් එකට එන ප්‍රමාණය වෙන්නේ නැති. අපිට ඇත්තටම වැඩි ඒ ප්‍රමාණය. මගේ රසයි. අපි චේන්ජ් කරගත්තා pool එකට යන්න. අගලේ බානේ. තමල නම් ඉතින් ශ්‍රී ලාංකේය රුරදින. ශ්‍රී ලාංකේය මිති. මම පීනන්න මෙහෙම. මම පීනන් එන්න. ඔයා යන්න එපා ඈත. අර බලන්නකෝ එයා පිය කායිවා. ඒ පීනන් හැටි කියලා දෙන්න මේ YouTube රසිකාවියන්ට. මෙන්න මෙයා කටේට. අන්න කලන හරි ඔබට මෙයා බලන්න. ඉතින් ඒ ආකාරයට පීනන්න පුළුවන්. ඔබලා ඊළඟට දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න උඩු අතට පියාඹන. කොහමද පීනන්නේ? පියාඹන ආකාරය උඩු අතට. සල්මයිකෝ. කොහොමද පීනන්න පුරුදුනේ? උන්ටරන් හිතා ගන්න බෑ. මෙයා මේ ගමේ රැදින මෝටර් සයිකල් පදින්න පුළුවන්. පීනන්න පුළුවන් ඕන ගැඹුරු ලින්දකුණක් පියාඹන. මාව කපලා ජැක්ට ගිලෙන්න විලිලා ජැවි මොහොතේ ඔන්නක පැත්තේ වරේ මට පීනන්න බෑ. අපි නැත්තර පීනන් ආවේ. ඇවිදගෙන ආවේ. එහෙම කියන්න බා කෝච් කට අවුල්නේ. ඇවිදන් ආවේ. නෑ පීනන් ආවේ. ඔව් දැන් හොඳ. ඔයාලා ටිකක් යන්න ගත්තාම හරියනවා. නිර්භීතව ගිලෙන ආකාරය මම මෙසේ ඔබට පෙන්නනවා. මම පීනන් පුරුදු කරා. ඔයා නිකමට පීනන් පුරුදු කරන්නේ. ගුරුමුෂ්ටිය. මම වඳුරන්නේ. ගුරුමුෂ්ටිය. අපේ දියල්ලක් බලන්න ආවා. කුටිම දියල්ල. මේක තමයි කුටිම දියල්ල. කුටිම නෙමෙයි මේ ඇබඩි. පඩි 600ක් නැග්ගා. අපි කොහෙද යමු?
මොටයක් ගහමුකෝ යෝදි. Hai, mana bina na අපි පූල් එකේ දෙවෙනි එකට ආවා. ඒ ගර්ල්ස් ට්‍රිප් එකේ අතුරුපස. හරිද? මේ අතුරුපස වලේ. දැන් අපි හොඳ සමු ගැනීමේ ස්ථානයක් පැවැත්වන. සමන කියන්නේ ඉතින් අද ඩේ අවුට් එක ඉවරයි. ඉතින් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. like, share, comment and subscribe. වත් මොනවද කියන්නේ? ලයික් කරේ. ඒකම කියන්නේ යන්නේ. මේ අපි දැන් පිම්මේ එකක් දාන්න යන්නේ අපච්චි එන්නේ නැහනේ. අපච්චි එකක් නෑ. දාන්න යන්නේ වහිනා. පිම්මේ එකක් දාලා මොකද කරන්නේ? දුකයිනේ. අද දවසේ ගැන මොකද හිතෙන්නේ? අද නම් ඇත්තට හිතුවලි මේ පූල් එක. පූල් එක හිටියා පැය ගාන. ජොලිනේ. අද ඉතින් අපි ඇත්තටම දුකයි නේද? ඉවරයි. අපි වැඩ කෑලි ගොඩක් දැම්ම ඔයගොල්ලෝ බලන්න. වැඩ කෑලි ගොඩක් දැම්ම. අද තමයි ඉතින් මේ නිදහසේ කියලා මේ යෝනේ ආයිත් ජොබ් එකට ගිහිල්ලා තමයි ආයෙ සෙට් වෙන්නේ. අපි ජොබ් එකකින් හම්බෙමු. ජොබ් එකකින් ඊළඟ vlog එකකින් හම්බෙමු. බයි.